මීට කල්ප ලක්ෂයකට පමණ පෙර සහෝදරයෝ දෙන්නෙක් හිටියා අයියයි මල්ලි. මේ අයට තමන්ගේ දෙමව්පියෝ තරුණ වයසේම මේ දෙන්න තරුණ වයසේම අම්මා තාත්තා මිය ගියා. මිය ගියාට පස්සේ විශාල උක් හේනක් තමයි මේ අයට පරම්පරාවෙන් අයිති වෙච්ච විශාල උක්පත්තක් තිබුණා. සහෝදරයෝ දෙන්න බොහෝම හිතයිසි එකමුතුයි. දෙන්නම මොකද කරේ උක් හේන දෙකට බෙදාගත්තා සහෝදරත්වයේ. මේක අයියාගේ කොටස මේක මගේ කොටස කියලා. දැන් මෙහෙම උක් හේන බෙදාගෙන දවසක් මල්ලි උක් හේනට යනවා. යනකොට හොඳට පීදිච්ච උග්ගස් දෙකක් තිබුණා. ඒ පරණ උග්ගස් දැන් අද තියෙන උග්ගස් නෙමෙයි. ඉස්සර දේශනාවේ සඳහන් වෙන්නේ මහණෙනි ඒ කාලේ උග්ගහ යටින් කපලා මෙහෙම අල්ලගෙන ඉන්නකොට පැණි බේරිලා වැක්කිරෙනවා කියන යටින් අල්ලගෙන ඉන්න විතරයි කියනවා තියෙන වාජනේ. එතකොට ඉස්සර උග්ගහ කපපු ගමන් කරන්නේ කපපු ගමන් එතන බඳිනවා කියන හිර වෙන්නේ. මොකද පැණි ටික බේරිලා වැක්කිරෙන නිසා. එතකොට මේ විදියට උග්ගස් දෙකක් තමන්ගේ ඉඩමෙන් උග්ගහක් කපාගත්තා අයියාගේ ඉඩමෙන් උග්ගහක් කපාගත්තා. කපාගෙන කර තියාගෙන ඉනවා එකක් මට එකක් අයියාට කියලා. එනකොට මෙන්න හදිස්සියෙම පාරේදී ආර්යයන් වහන්සේ නමක් ඒ කාලේ බුද්ධ ශූන්‍ය කාලයක්. අසේ බුදු කෙනෙක් මුණ ගැහුණා. උන්වහන්සේලා ඒ කාලේ දකින්නත් දුර්ලභයි හිමාල වනාන්තරයේ මහා මේ කඳු මුදුනක යුගන්ධන පර්වතය කියලා සඳහන් වෙනවා මේ පසේ බුදුවරුන්ට පහළ වෙන තැනක් හැටියට. පසේ බුදුවරු පහළ වෙන කාලේ පසේ බුදුවරු මේ පර්වතය ඇසුරු කරගෙන ඉන්නවා. උන්වහන්සේලා විටින් විට අහසින් ගමකට වැඩම කරලා පිණ්ඩපාත කරගෙන වඩිනවා. එදා පසේ බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණා. පාත්‍රයක් අරගෙන වඩිනවා. උග්ගස් දෙක තියලා පැත්තකින් බොහොම සද්ධාවෙන් වැඳලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේට මට පුළුවන් උප්පැණි ටිකක් පූජා කරන්න. මේ ආර්යයන් වහන්සේ වැඩ හිටියා. ඊශ්වරයන් වහන්සේ වැඩ ඉඳලා පාත්‍රය ඇල්ලුවා. ඒ වෙලාවේ තමන්ගේ උග්ගහ අරගෙන අර යට බැඳලා තිබ්බ තැනින් ගලවලා පාත්‍රයට ඇල්ලුවා. අල්ලනකොට පහළට ඇවිල්ලා අර පාත්‍රයේ භාගයක්ම උප්පැණි වලින් පිරීලා ගියා. ඊට පස්සේ මේ පසේ බුදුරජාණන් වහන්සේ ගාථාවකින් අනුමෝදනාවක් කරලා පාත්‍රය අරගෙන වඩින්න හදනකොට ඇහුවා ස්වාමීනි ඔක වළඳන්නේ නැද්ද කියලා. එතකොට කිව්වා පින්වත තවත් ඉසිවරයන් වහන්සේලා ශ්‍රමණයන් වහන්සේලා කීප නමක් වැඩ ඉන්නවා කිය පර්වතේ. උන්වහන්සේලාටයි කියව මේ ටික අරගෙන යන්නේ. ඒ නිසා මේ ටික ගෙනින් බෙදා හදාගෙන වළඳනවා කියලා. ඊට පස්සේ කිව්වා නෑ ස්වාමීනි ඔබ වහන්සේ ඔක වළඳන්න කියලා. තව එකක් තියෙනවා මම ඒක දෙන්නම් කියලා. ඔබ වහන්සේ මෙතන වැඩ ඉඳලා වළඳන්නකෝ කියලා. ඒ වෙලාවේ අර උප්පැණි ටික මේ පසේ බුදුරජාණන් වහන්සේ එතනම වැළඳුවා. මේ වළඳනවා බලාගෙන ඉඳලා තමන් පූජා කරපු පින ගැන සතුටෙන් ප්‍රාර්ථනාවක් කරා අනේ මං අද මගේ ඉඩමෙන් මේ උග්ගහක් අයියාගේ ඉඩමෙනුත් අරගෙන යනකොට මට මහා වාසනාවක් මේ උග්ගහක් පූජා කරගත්තා. මේ පිනෙන් මට බුද්ධ ශාසනයක කෙලවර නිවන් අවබෝධයම ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. ඔන්න ප්‍රාර්ථනාව මොකද්ද? බුද්ධ ශාසනයේ කෙලවර නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. ඊට පස්සේ අර අයියාගේ උග්ගහත් අරගෙන අර විදිහටම පාත්‍රයට පූජා කරා. උන්වහන්සේ මේ පාත්‍රය අරගෙන එහෙම අහසට පැන නැගලා අහසින්ම වැඩම කරා. සතුටෙන් සාදුකාර දීදී බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා ගෙදර යනකොට කල්පනා වුණා අයියා ඉන්නවා ඈත මිදුලේ. කැමති වෙයිද දන්නෙත් නැහනේ. ඊට පස්සේ කල්පනා කරා අයියා කැමති නම් මං පින යාට අනුමෝදන් කරනවා. නැත්නම් අයියාගේ උග්ගහේ සල්ලි දෙනවා. එහෙම හිතුවා. ඒ කාලේ එහෙම කරලා තියෙනවා. පින් අනුමෝදන් වෙන එහෙම නැත්නම් ඒකට මම මුදල ගෙවනවා කියලා හිතුවා. හිතලා ඈත තියාම කිව්වා අයියේ මම මෙහෙම උක්හේනට ගිහිල්ලා අයියාගේ උක්හේනෙන් උග්ගහක් කපාගෙන ආවා. මගේ උග්ගහත් අරගෙන එනකොට මෙන්න මෙහෙම දෙයක් වුණා. මගදී ඉසිවරයන් වහන්සේ නමක් මුණ ගැහුණා. මං මගේ උග්ගහ පූජා කළා අයියාගේ උග්ගහත් පූජා කරා කියලා. අයියා කැමති නම් විතරක් පින් අනුමෝදන් වෙන්න කිව්වා. මං කරපු පින් අනුමෝදන් වෙන්න. කැමති නැත්නම් මං උග්ගහේ මුදල ගෙවන්නම් කිව්වා. එතකොට ඒ අයියා මේක අහගෙන ඉඳලා කිව්වා නෑ මට සල්ලි එපා මම පින ගන්නම් කියලා ඒ වෙලේ සාදුකාරයක් දීලා පින අනුමෝදන් වුණා. සාදු 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 මගේ උක්හේනෙන් උග්ගහක් මේ මල්ලි පූජා කරලා මේ පිනෙන් මට බුද්ධ ශාසනයක මුලින්ම නිවන් අවබෝධයම ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරගත්තා. එතකොට මේ කල්ප ලක්ෂයකට පමණ පෙර කරපු ප්‍රාර්ථනාව. ඔය ප්‍රාර්ථනාවෙන් සසර පින් කරගෙන ඇවිල්ලා එදා මල්ලි තමයි කියනවා මේ බුද්ධ ශාසනය අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සූදානම් වෙන මොහොතේ අර සෙනග පීරගෙන ආවා. අනේ මට ප්‍රශ්නයක් තියෙනවා මට යන්න දෙන්න මට ප්‍රශ්නයක් තියෙනවා. ආනන්ද හාමුදුර අතින් අල්ලගත්තා. යන්න එපා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නයි සූදානම් වෙන්නේ. උන්වහන්සේට කරදර කරන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ ඉඳලාම කතා කරා ආනන්ද එන්න දෙන්න ওই සුබද්ද ඉන්නේ තථාගතයන් වහන්සේ විහිසවන්න නෙමෙයි. ඇත්තටම අවබෝධ කරගන්නයි කිය ඔය සුබද්ද එන්නේ.
ඉතින් ඇවිල්ලා වැඳගෙන ඇහුවානේ ස්වාමීනි එක එක සාස්ත්‍රවරු මෙහෙම කියනවා මම මොකක්ද ඇහුව පිළිගන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා යම් ශාසනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවනම් ඒ මාර්ගය අනුගමනය කරන පිරිසක් වැඩ ඉන්නවනම් එතන පළවෙනි ශ්‍රමණයා වන සෝවාන් කෙනා පහළ වෙනවා. දෙවෙනි ශ්‍රමණයා වන සකදාගාමී කෙනා පහළ වෙනවා. තුන්වෙනි ශ්‍රමණයා වන අනාගාමී කෙනා පහළ වෙනවා. හතරවෙනි ශ්‍රමණයා වන රහතන් වහන්සේලා පහළ වෙනවා. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි වැඩි යුත්තේ කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන චතුරාර්ය සත්‍ය මුල් කරගෙන දහම් දෙසුවා. පිරිනිවන් මංචකේ. ඒ බණ ටික අහලා සුබද කල්පනා කරා මම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර මෙතනදිම මේ ධර්මය අවබෝධ කරනවා කියලා. දැන් පිරිනිවන් පාන වෙලාව කියන්නේ සංවේදී වෙලාවක්. බොහෝ කෙලෙස් සහිත අය හඬා වැළපෙනවා. අනේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ පිරිනිවන් පානවා. රහතන් වහන්සේලා අනිත්‍ය සිහි කරගෙන ලෝක ධර්මතාවය මෙනෙහි කරගත්තා. සුබද්ද තාම කෙලෙස් සහිතයි. හැබැයි කල්පනා කරා මම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර මේ උතුම් ධර්මයේ මෙතනම අවබෝධ කරගන්නවා කියලා අර පිරිසේ පොඩ්ඩක් පැත්තකට වෙලා කල් ගහක් යට වාඩි වෙලා ධර්මයේ විමසන්න පටන් ගත්තා. ධර්මයේ මෙනෙහි කරගෙන යනකොට කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ ඉඳලම ශ්‍රී හස්තය දිගු කරා මෙහි ඉන්න මහණෙනි මේ ධර්මයේ ස්වාක්ඛාතයි. මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තය දිගු කරද්දී ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර රහත් වෙච්ච අන්තිම රහතන් වහන්සේ. එදා අර පින්කම කරපු මල්ලි. එතකොට පින්කම කරේ තමන්. කරලා ප්‍රාර්ථනා කරේ මට බුද්ධ ශාසනයක කෙලවර නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනය. හැබැයි පින්කම කරේ තමන් නෙමෙයි. මල්ලි කරපු පින්කම අනුමෝදන් වුණේ කවුද? අයියා. අනේ සාදු සාදු කියලා පින අනුමෝදන් වෙලා ප්‍රාර්ථනා කරා මට බුද්ධ ශාසනයක මුලින්ම ධර්මාවබෝධය ලැබේවා කියලා. එදා ඒ අයියා තමයි කියනවා අපේ බුද්ධ ශාසනයේ අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ. මේ බුද්ධ ශාසනයේ මුලින්ම ධර්මය අවබෝධ කරගත්තේ කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ. එතකොට බලන්න කෙනෙක් කරන පින අනුමෝදන් වෙලා කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඒ වගේම පිනක් ඊටත් වඩා බලවත් පිනක් රැස් කරන්න පුළුවන්. හැබැයි හිත පිරිසිදු වෙන්න ඕනේ.